ඈත අතීතයේ එක ගමක ජීවත් වුණු ගමරාල කෙනෙක් තමන්ගේ හේනේ බොහව සරුවට උක් සහ කෙසෙල් වගා කරලා තිබුණා. හැබැයි මේ වගාව හැමදාම රැයට කවුරු හරි විනාශ කරනවා කියලා ගමරාලට පෙනුණා. මේක අල්ලගන්න හිතාගෙන ගමරාල දවසක් රෑ පැලට වෙලා නිදිවරාගෙන බලාගෙන හිටියා. මධ්‍යම රාත්‍රියේ වෙද්දි මුළු හේනම එකම එළියක් වුණා. අහසින් සුදුම සුදු අලියෙක් බැහැලා එවිත් සතුටින් උක් කන්න පටන් ගත්තා. අලියා කාලා ඉවර වෙලා ආපහු අහසට යන්න හදද්දි ගමරාල බය නැතුව දුවල ගිහින් අලියාගේ වල්ගේ තදින් එල්ලුණා. අලියා ගමරාලවත් අරගෙනම දිව්‍ය ලෝකෙට ගියා. දිව්‍ය ලෝකෙට ගිය ගමරාල පුදුම වුණා. එහෙ තිබුණු හැමදේම මහ පොළොවේවට වඩා 10 ගුණයක් ලොකුයි. විශේෂයෙන්ම කෑම ಜಾති. හාල් ලැටයක් පවා ලොකු කොස් හැටයක් විතර ඇති කියලා ගමරාලට හිතුණා. සති කිහිපයක් දිව්‍ය ලෝකයේ හිටපු ගමරාලට තමන්ගේ ගම හාමිනේව මතක් වෙලා ආයෙත් අලියාගේ වල්ගේ එල්ලීගෙනම මහ පොළොවට ආවා. ගෙදර ආපු ගමරාල මේ විස්තරේ ගම හාමිනේට කිව්වා. හාමිනේ දිව්‍ය ලෝකේ කෑම හරිම ලොකුයි, හරිම රසයි කියලා විස්තර කරද්දී ගම හාමිනේටත් නොගිහින්ම බැරි වුණා. අන්තිමේදී ගමේ වෙදරාලටත් කම්මල්කරුවාටත් මේ ආරංචිය ගිහින් මුළු ගමම දිව්‍ය ලෝකේ යන්න ලෑස්ති වුණා. ඊළඟ දවසේ රෑ අලියා ආවා. අලියා ආපහු යන්න හදද්දි මුලින්ම ගමරාල අලියාගේ වල්ගේ එල්ලුණා. ඊට පස්සේ ගම හාමිනේ ගමරාලගේ රෙද්දේ එල්ලුණා. ඊළඟට වෙදරාල ගම හාමිනේගේ රෙද්දේ එල්ලුණා. ඔය විදිහට මුළු ගමම එකා පිට එකා එල්ලීගෙන අහසට ඉගිලුණා. ඔහොම අහස් මැදින් යද්දි ගම හාමිනේට ඉවසන්න බැරි වුණා. එයා උඩ ඉන්න ගමරාලගෙන් මෙහෙම ඇහුවා. ගමරාලේ ඔය කියන දිව්‍ය ලෝකේ හාල් මනින කුරුණිය කොච්චර විතර ලොකුද? ගමරාල මුලින් උත්තර දුන්නේ නැහැ. හැබැයි ගම හාමිනේ දිගින් දිගටම වදකලාම ගමරාලට කේන්ති ගියා. එයාට වචනෙන් මේකේ ලොකුකම කියන්න බැරි වුණා. අන්තිමේදී ගමරාල මෙහෙම කිව්වා. අනේ හාමිනේ ඒක මෙන්න මෙච්චර ලොකුයි කියලා කියන ගමම්ම ගමරාල අලියාගේ වල්ගේ අතහැරලා අත් දෙකම දෙපැත්තට පළල් කරලා පෙන්නුවා. ඒත් එක්කම මුළු මිනිස්දම් වැලම එකපාරටම අහසින් බිමට ඇදගෙන වැටුණා. අන්තිමේදී කාටවත් දිව්‍ය ලෝකේ යන්න ලැබුණේ නැහැ. හැමෝම මඩ වගුරකට වැටිලා බේරුනේ 99න්.